කියන්නේ මේ හරි කියලා සම්පූර්ණ මේකක් ගන්න තිබේ. මේ වගේ පාරක පැනමෝ ගැස් දෙන්න යනවා. Cruising down the highway, windows down low. Sunset paints the sky in a fiery glow. Mountains rise up, touching clouds above. බීච් එක පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා ඇවිදලා යන්න ඉන්න. දැන් වෙලාව හවස 5ට විතර. වෙලාව 5ට විතර ඇති. දැන් අවුව පොඩ්ඩක් අඩුයි. එහෙම මේ දවස් ටික එළියට බහින්න පිච්චලා මරන සින්නක් තියෙනවා. පොඩ්ඩක් රසමුත් වැඩි. මේ වගේ පාරක පැනමෝ ගැස් දෙන්න යනවා. කොහොමද බඩිය හොයාගන්න වෙන්නේ කියලා බලන්න. මම හැදෙමින් පැනලේ හරි කියලා. ඉතින් බන්නත් මගේ බඩියත් හොයන්න මේකක් තියෙනවා. ඊට වඩා අජයට දෙන්න බලමු. සත්‍යදී තාම charge කරනවා බං. ඔයාලා TikTok එකට ගිහින් නැත්තම් TikTok එකට ගිහින් බලන්න TikTok එකේ තියෙනවා මම කලින් ආපු වීඩියෝ එක. ඒකෙද මම මේ කෑල්ල වහලා තිබ්බේ. දැන් නම් ඇරලා වගේ. බොරු කියන්න ඕනේ නැහැ නේද? මම ආසම නැති එකක් තමයි මේ ගමනක් ඇද්ද වීඩියෝ කරන්නේ. මේ බ්ලොගින් channel එකක් කියනවා මම ආසම නැද්ද අප්පා. උනාට මට මෙහෙ වෙන කරන්න දෙයක් නැහැ. අර බෙඩ්රූම් එකට වෙලා එකම රූම් එක 7-8 දෙනෙක් ඉන්නවා. ඒ යක්කෝ 6 දෙනෙක් එක්ක උන් යක්කෝ එකක්ව ලංකාවෙ ඉන්නේ. හරිද? ඒකත් හොඳම සීන් ඒකත් කමන්නේ කියපන්. ඒකත් කමන්නේ ලංකාවෙ ඉන්නේ. උන්ට මේක ගැන මෙලෝ අදහසන්නේ. උන්ට අර ෆෝන් එකෙන් දන්නේ උන් අර YouTube එක බලන්නයි TikTok යන්නයි උන් ගේම් ගහන්නයි විතරයි දන්නේ නැහැ කෝල් ගන්න දන්නවලු. කෝල් ගන්නත් හරියට මම හිතන් දන්නේ නැහැ. කම්ප්‍රෙස් කෝල් එකක් ගන්න දන්නේ නැහැ. ඔය මොකද ප්‍රශ්නේ? අනික් කේස් එක තමයි මේ අර ඉන්දියාවේ කියන්නේ මේ වගේ රෙස්ටුරන්ට් මං වැඩ කරන රෙස්ටුරන්ට් එකක්. මේ රෙස්ටුරන්ට් වල ඉන්න කට්ටියත් එක්ක හරි අමාරුයි ගනුදෙනු කරන්න. ගනුදෙනු කරන්නත් එක්ක ඒගොල්ලෝගේ තියෙන අර කෑම හදන වයිබ් එකනේ. ඒ කෑම හදන වයිබ් එකට සෙට් වෙන්නේ නැහැ අපි. මොකද මම ආයෙත් එක නෙවෙයි.
මට සෙට් වෙන්න ඕනේ වයිබ් එකක් තමයි රෙස්ටෝරන්ට් හොටල් කියන්නේ. මට සෙට් වෙන්න ඕනේ මට හරියන්නේ නැහැ. ඒ කියන්නේ කලින් මම හිතුවේ මෙතන ඉඳන් කියන්නේ මෙහෙම ඉඳන් සම්පූර්ණ මේක තමයි වැටක්. වෙලා ඉන්නේ තිබ්බේ නැහැ. ලස්සන ලස්සන මයින්ඩ්